කිසිදු බල ශක්තිය සහ විදුලි සංචලනය පිළිබඳ ගෝලීය ප්‍රමුඛයකු වන BYD පිළිබඳ සහ එහි ආස්වාදජනක ගමන සමග ඔවුන්ගේ නවෝත්පාදන වන ලේඩ් බැටරි ගවේෂණය කිරීමට එන්න අපහායක් වන්න සිව්කන සමඟ. BYD 1995දී චීනයේ සෙන්ෂන් හි ආරම්භ විය. ඒ ප්‍රථමයෙන් නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදකයෙකු ලෙස ලෝපුරා ඇති ප්‍රධාන ඉලෙක්ට්‍රොනික සමාගම් වලට ඔවුන්ගේ නිෂ්පාතිත බැටරිය සැපයීය. සමාගමේ විෂන් එක ආරම්භයේ සිටම BYD නොහොත් Build Your Dreams ලෙස විය. BYD ආයතනය 2000 දශකයේ මුල් භාගයේදී දේශීය මෝටර රථ සමාගමක් අත්පත් කර ගනිමින් මෝටර රථ කර්මාන්තයට අත්පොත් තැබීය. ඉන් ටික කාලයකට පසුව එය එහි පළමු මෝටර් රථය ලෙස F3 නමින් මෝටර් රථයක් නිකුත් කළ අතර එය BYD හි විදුලි වාහන, බස් රථ සහ බලශක්ති විසඳුම් දක්වා ව්‍යාප්ත වීමේ ආරම්භය සනිටුහන් කළේය. මෝටර් රථ කර්මාන්තයට ඇතුළත් වීමෙන් පසු BYD හි ඉතාමත් නිර්භීත මෙන්ම උපාය මාර්ගික තේරීම ලෙස 2022 වසරේදී හයිබ්‍රිඩ් සහ විදුලි වාහන කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම පෙන්වා දිය හැක. මේ නිසා පිරිසිදු පෙට්‍රල් මෝටර රථ නිෂ්පාදනය නතර කළ පළමු ප්‍රධාන මෝටර රථ නිෂ්පාදකයා බවට පත්වීමට BYDට හැකිවිය. මෙය පිරිසිදු බලශක්තිය සහ තිරසාරභාවය සඳහා ඉතා පැහැදිලි කැපවීමක් විය. ඔබ දන්නා පරිදි විදුලි වාහන ඒවායේ ඇති බැටරිය මත රඳා පවතී. උදාහරණ ලෙස බැටරිය ආරක්ෂාව, ශක්තිය සහ පිරිවැය පෙන්වා දිය හැක. නමුත් සාම්ප්‍රදායික බැටරි නිර්මාණ සඳහා බොහෝ විට අධික පිරිවැයක් තිබීම, ගිනි ගැනීමේ අවදානමක් තිබීම සහ සීමිත කල්පැවැත්මක් වැනි අභියෝගවලට මුහුණ දීමට සිදුවිය. මෙයට විසඳුමක් ලෙස BYD සමාගම ඉදිරි ගමනක් ක්‍රියාත්මක කළ අතර එමගින් ඔවුන්ගේ විශේෂිත වූ බ්ලේඩ් බැටරි සංවර්ධනය සිදුවිය. BYD හි මෙම සැලසුමට අනුව 2020 වර්ෂයේදී විශේෂිත වූ බ්ලේඩ් බැටරිය හඳුන්වා දීමට සමත් වෙනවා. මෙම බැටරිය ලිතියම් යකඩ පොස්පේට් භාවිතා කොට අද්විතීය තල හැඩති නැතහොත් බ්ලේඩ් ෂේප් සැලසුමකින් නිර්මාණය කරනු ලබනවා. බ්ලේඩ් බැටරිහි සුවිශේෂී ලක්ෂණ ලෙස හැඩය අනුව ඉඩ ඉතිරි කිරීම සහ කාර්යක්ෂමතාවය වැඩි බව පෙන්වා දිය හැක. මේ සියල්ලටත් වඩා බ්ලේඩ් බැටරිහි සුවිශේෂීම අංගය වන්නේ එමගින් ඇතිවන ආරක්ෂාවයි. බ්ලේඩ් බැටරිය සාම්ප්‍රදායික බැටරි මෙන් නොව අතිශය ආරක්ෂිත පරීක්ෂණයක් වන නේල් පෙනිට්‍රේෂන් ටෙස්ට් එක සමත් වීම සිදු කරනු ලබනවා. නේල් පෙනිට්‍රේෂන් පරීක්ෂණයේදී මෙම බ්ලේඩ් බැටරිය ගිනි නොගන්නා අතරම කිසිදු දුමක්වත් පිට නොකරයි. එම නිසා තලා දැමීම, නැමීම හෝ සෙල්සියස් අංශක 300 දක්වා රත් කළ විට පවා එය ස්ථායීව පවතින බව මෙම පරීක්ෂණ වලින් ඔවුන් තහවුරු කරගෙන තිබෙනවා. බ්ලේඩ් බැටරිය ප්‍රධාන වාසි 4ක් ලබා දෙනවා. එනම් සුවිශේෂී ආරක්ෂාව, දිගු ආයු කාලය, මෝටර රථ ශරීර සමග ව්‍යුහාත්මක ඒකාබද්ධතාවය, කොබෝල් නිදහස් ද්‍රව්‍ය නිසා අඩු පිරිවැය. අද සඳහන් කළ කාරණා හතරෙන් පළමු කාරණා තුල පිළිබඳ යම් අවබෝධතාවයක් ඔබ අප තුළ පවතිනවා. අපි බලමු කොබෝල් නිදහස් ද්‍රව්‍ය නිසා ඇතිවන අඩු පිරිවැය පිළිබඳව. මොකද්ද මේ කොබෝල් නිදහස් කියලා කියන්නේ? බොහෝ සාම්ප්‍රදායික EV බැටරි වල NMC, ඒ කියන්නේ නිකල්, මැංගනීස්, කොබෝල්ට් වැනි කැතෝඩ ද්‍රව්‍යවල ස්ථායි කාරකයක් ලෙස කොබෝල්ට් භාවිතා කරනවා. නමුත් BYD හි බ්ලේඩ් බැටරිය ඒ වෙනුවට ලිතියම් යකඩ පොස්පේට් වැනි රසායනය භාවිතා කරනවා. ඒ සඳහා කොබෝල්ට් හෝ නිකල් අවශ්‍ය නොවේ. මොකද්ද මේ බ්ලේඩ් බැටරිය කොබෝල්ට් වලින් නිදහස් කියලා කියන්නේ? අනෙක් බැටරි වගේ නෙමේ බ්ලේඩ් බැටරිය මිල අධික කොබෝල්ට් භාවිතා නොකර එය සඳහා බොහෝ සෙයින් බහුල සහ ලාභදායී යකඩ සහ පොස්පේට් භාවිතා කරනවා. ඉතින් මේ නිසා තමයි මේක ඉතාම ලාභදායී වෙන්නේ. BYD හි බැටරි තාක්ෂණය තමන්ගේම වාහනවලට පමණක් නොව එහි බැටරි අංශය වන ෆින්වීන්ස් හරහා BYD අනිකුත් මෝටර රථ නිෂ්පාදකයින්ටද තාක්ෂණය ඔවුන් සපයනවා. මේ ගෝලීය වශයෙන් BYD හි ශක්තිමත් භාවය මනාව පෙන්නුම් කරනවා. BYD දැනටමත් ඉහළ ශක්ති ඝනත්වයක් සහ වේගවත් ආරෝපණයක් සහිත ඊළඟ පරම්පරාවේ බ්ලේඩ් බැටරියක් සඳහා කටයුතු කරමින් සිටිනවා. ඉදිරියට යන සෑම BYD ආකෘතියක්ම මෙම තාක්ෂණය භාවිත කරනු ඇතැයි අපේක්ෂා කරන අතර
එමගින් ඉලෙක්ට්‍රික් මොබිලිටි සඳහා නව මිනුම් සැලකුම් සැකසීමට සමත් වනු ඇත. බැටරි සැපයුම්කරුවෙකු ලෙස නිහතමානීව ආරම්භයේ සිට ලෝක ප්‍රමුඛතම EV නිෂ්පාදකයා බවට පත්වීම දක්වා BYD ආයතනය හරිත තාක්ෂණයේ අනාගතය ඉදිරියට ගෙන යයි. ඒ සියල්ලෙහිම හදවත වන්නේ ඔවුන්ගේ ක්‍රීඩාව වෙනස් කරන බ්ලේඩ් බැටරියයි. ආරම්භයේ සිට අවසානය වන තෙක් සිව්කොන සමග රැඳුණු ඔබට ස්තුතියි. තවත් මෙවන් අපූරු සවිස්තරාත්මක වීඩියෝවකින් නැවත හමුවෙමු.